හරි අයිබෝන් දුවේ පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම අපි පටන් ගමු පන්තිය නේද රයිට් ඊ අපි අවසානයේට කතා කරේ කාලය සම්බන්ධව ගැටලු හරි මේක අපි 1855 කතා කරා නේද 1856 ඉඳලා තියෙන්නේ බලන්න 2014 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ඉරිදා දිනයකි. එසේනම් එම වසරේ ඇති මුළු බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින ගණන කීයද කියලා අහනවා. එතකොට 2014 වර්ෂයේ ජනවාරි 4 ඉරිදා දිනයක් නම් එම වසරේ ඇති මුළු බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින ගණන කීයද ලක්ෂි? අංක 2 සර් 53යි 52යි නේද? රයිට්. අපි ඒක හදලා බලමු බෝඩ් එකේ මෙහෙම 2014 වර්ෂයේ ජනවාරි 4 ඉරිදා. හරිද? 2014 වර්ෂයේ ජනවාරි 4 ඉරිදා. එතකොට 2014 ජනවාරි 4 ඉරිදා. එතන ඉඳලා අපි හදන්න පුළුවන් ඉරිදා දවසක් නම් පුතේ. එතකොට පළවෙනිදා කවද්ද එන්නේ? 4 ඉරිදා නම් 3 කවද්ද? සෙනසුරාදා. 2 සිකුරාදා. 1 බ්‍රහස්පතින්දා. එතකොට 2014 කියලා කියන්නේ අධික අවුරුද්දක් නෙමෙයි නේද? 14 අපිට 4න් බෙදුවොත් ඉතුරු වෙනවා. ඒ කියන්නේ අධික අවුරුද්දක් නෙමෙයි. එහෙනම් බ්‍රහස්පතින්දාව සාමාන්‍යයෙන් අවුරුද්දකට දින කීයක් තියෙනවද? 365යි. එතකොට 365 බෙදනවා අපි 7ෙන්. 7 වරක් 5 35යි. 6න් 5ක් 1යි. 15ට 7 ඒවා 2යි. දෙවරක් 7 14යි. 5න් 4ක් 1යි. එතකොට එකක් 52යි. එහෙනම් මේකට එනවා බ්‍රහස්පතින්දාවල් විතරක් බ්‍රහස්පතින්දාින් පටන් ගන්න නිසා බ්‍රහස්පතින්දා 53යි අනෙක් හැම දවසකින් සිකුරාදා 52යි සෙනසුරාදාවල් 52යි ඉරිදාවල් 52යි නේද මේ විදිහට 52 ගානේ අනෙක් හැම දවසකින්ම තියෙන්නේ පැහැදිලිද එතකොට එහෙනම් බ්‍රහස්පතින්දාවල් විතරක් තියෙනවා කවද්ද 53 තේරුණාද එහෙනම් අපෙන් අහන්නේ සිකුරාදා සහ සෙනසුරාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා බ්‍රහස්පතින්දාවල් 53යි සෙනසුරාදාවල් 52යි හරි එතකොට උත්තරේ වෙන්නේ අංක 2 උත්තරය නේද හරිද ඔව් අංක 2 උත්තරේ 1857 දින 2012 වසරේ ජනවාරි 1 සිකුරාදා නම් එම වසරේ සිකුරාදා සහ සෙනසුරාදා දින ගණන සිකුරාදා සහ සෙනසුරාදා දින ගණන කීයද කියලා කියන්න බලන්න කීයක් තියෙනවද විදුනි දිනාය කීයක් තියෙනවද පුතේ කීයද පුතේ උත්තරේ විදුනිතාව හදනවද? සෙතුමිලි කියනකො උත්තරේ
අංක දෙක. right අපි මේක බලමු බෝඩ් එකට ගන්නම් මම 2012 වසර කියලා කියන්නේ මොන අවුරුද්දක්ද 2012 ජනවාරි 1 වෙනිදා දවස 2012 කියලා කියන්නේ මොන වගේ අවුරුද්දක්ද 2012 කියලා කියන්නේ පුතේ අධික අවුරුද්දක් නේද මේ බලන්න 2012 කිව්වහම මේ දවස බෙදෙනවා කීයෙන්ද 4ෙන් බෙදුවාම 4 වරක් 3යි ඉතුරු නැහැ බිඳුව. ඒ කියන්නේ එහෙනම් මේක අධික අවුරුද්දක්. දින කීයක් තියෙනවද? 366ක් තියෙනවා. 366 බෙදෙනවා අපි කීයෙන්ද 7ෙන්. 7 වරක් 5 35යි 6න් 5ක් අඩු කරාම 1යි 16ට 7 ඒවා 2යි දෙවරක් 7 14යි 6න් 4ක් 2යි. දෙකක් ඉතුරුයි. එතකොට සිකුරාදා 1 වෙනිදා 2012 ජනවාරි 1 කවද්ද සිකුරාදා දවසක්. හරි නේද? සිකුරාදා දවසක් නම් බලන්න සිකුරාදා සෙනසුරාදා ඉරිදා සඳුදා කියලා ගත්තාම සිකුරාදාවල් මෙතන දෙකක් තියෙනවා. 1 2 සිකුරාදාවල් 53යි සෙනසුරාදාවල් 53යි ඉරිදා 52යි සඳුදා 52යි අඟහරුවාදා 52යි බදාදා 52යි බ්‍රහස්පතින්දා 52යි 52 ගානේ අනිත් දවස් වලට එනවා ආරම්භක දිනය සහ ඊට පහුවදාට 53 ගානේ එනවා පැහැදිලිද අධික අවුරුද්දකදී සාමාන්‍ය අවුරුද්දකදී නම් 52 ගානේ අනිත් දවස් වලට එනවා ආරම්භක දිනයට විතරක් 53ක් එනවා. පැහැදිලිද ඒක? හරි. එහෙනම් එතකොට අපෙන් අහන්නේ සිකුරාදා සහ සෙනසුරාදා දින ගන්න සිකුරාදාවල් 53යි සෙනසුරාදාවල් 53යි. හරිද බලන්න. එතකොට එන්න ඕනේ පුතේ අංක 1 උත්තරය. ඒක හදා ගන්න කටු වැඩේ ලියා ගන්න. හරි නේද? right. ඊට පස්සේ යමු 1858. වටේ දිග මීටර් 100ක් වූ වෘත්තාකාර පිට්ටනියක් වටා කිසිදු මීටරයෙන් මීටරයේ කණු සිටුවයි. එසඳු නෙමෙයි කිසිදු මීටරයෙන් මීටරයට කණු හිටවනවා. වෘත්තාකාර පිට්ටනියක. මීටර් 100ක් වූ වෘත්තාකාර පිට්ටනියක් වටා කිසිදු මීටරයෙන් මීටරයට කණු සිටුවෙමියයි. කිසිදුර පිටිපසින් පැමිණෙන පුදසර කිසිදු සිටුවන සෑම කණු පහකින්ම කණු දෙක බැගින් ගලවා ගනී. අවසානයේ ගණන් කරන විට ඒ සිටවා තිබූ මුළු කණු ගණන කීයද කියලා අහනවා. කීයක් වෙන්න පුළුවන්ද? රාහුග රශ්මික කීයද පුතේ වෙන්නේ? රාහුග නැද්ද අතුරු දාන්න. පංචක කියනෝ කීයක් ඉතුරු වෙනවද? පංචක අංක දෙක සර්. කියලාද උත්තරේ? අංක දෙක. දෙක. ඔව්. කණු 40යි. ඔව් අපි බලමු මේකත් හදලා පිට්ටනිය වටේ දුර මීටර 100යි. එතකොට අපිට කණු කීයක් ඉතුරු වෙනවද කියලා අහන්නේ නේද? පිට්ටනියක් වටා හිටවලා තියෙනවා මීටර 100ක් විශාල පිට්ටනියක් වටේට මීටරෙන් මීටරයට කණු සිටවනවා. අපි මොකද කරන්නේ 100 බෙදනවා කීයෙන්ද මීටරෙන් මීටරෙන් කණු 100ක් හිටවනවා. හරිද? සම්පූර්ණ මීටර 100ක් මේක වෘත්තාකාරයි. වෘත්තාකාර නිසා කණු ගානයි හිඩස් ගානයි සමානයි නේද? ඒතර මීටරෙන් මීටරයට හිටවනවා නම් කණු 100ක් හිටවනවා. හරි? පිටිපස්සෙන් එන එක්කෙනා සෑම කණු පහකින්ම කණු දෙක බැගින් ගලවනවා. පහකින් ගලවනවා කණු දෙක ගන්න.
එතකොට 100 5න් බෙදුවාම කීයක් තියෙනවද අපිට? 100 බෙදනවා අපි කීයෙන්ද 5න්? 20ක් තියෙනවා. හරි. 5 ඒවා 20යි. 20 ඒවා කීයක්ද? දෙක ගානේ ගලවනවා. පහකින්ම කණු දෙක ගානේ. 20 ඒවා දෙකක් කීයද? 40යි නේද? එතකොට ඔක්කොම ගලවලා තියෙනවා කණු කීයක්ද? 40ක්. කණු 100ක් තිබ්බ එකෙන් 40ක් ගැලෙව්වාම ඉතුරු වෙනවා කණු කීයද? 60යි. ඉතුරු කණු සංඛ්‍යාව 60යි. පැහැදිලිද? එහෙම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක පහකින් දෙක ගානේ ගලවනවා කියලා හිතන් පහෙන් දෙකක් අඩු කරාම 3යි. 3ෙන් 100 බෙදලා ගන්න බෑ පුතේ. තේරුණාද? 3ෙන් 100ෙන් බෙදලා ගන්න විදියක් නැහැ. හේතුව මොකද කණු පහකට දෙකක් තමයි මෙයා ගලවන්නේ. සෑම කණු පහකින්ම දෙක ගානේ තමයි ගලවන්නේ. ඒතර පහේ ඒවා 20ක් තියෙනවා. 100 පහෙන් බෙදුවාම 20යි. 20 ඒවා දෙකක් 40යි. මුළු කණු සංඛ්‍යාව 100යි. 100න් 40ක් අඩු කරාම එන්නේ උත්තරය 60යි. පැහැදිලිද අදපු විදිය? එක ලියාගන්න. ඊළඟට බලන්න 1857 59 ඉඩමක ඉදිරිපස දිග මීටර 80ක් වන අතර ඉඩමක ඉදිරිපස දිග මීටර 80ක් වන අතර මේ මීටරයෙන් මීටරයට කණු සිටුවා පළමු කණුවේ සිට අවසාන කණුව දක්වා කම්බි පොටවල් 4ක් අදිනු ලබයි. නමුත් ගේට්ටුවක් සෑදීම සඳහා ඒ මැදින් එක ළඟ පිහිටි කණු 3ක් ඉවත් කර ඇත. කණු අතර ඇදීම සඳහා අවශ්‍ය කම්බි වල මුළු දිග කොපමණද කියලා අහනවා. කොච්චරක් ඕනේද කියලා කියන්න බලන්න. නයන දිනේ කියනකො බලන්න. අංක 1 අංක 1 මීටර 304ක් ඕනේ නේද? හරි. අපි බලමු මේකත් බෝඩ් එකේ හදලා බලමු නේද? ප්‍රශ්නය හොඳට කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ අපි හදමු. මීටර ඉඩමක ඉදිරිපස. ඉදිරිපස කිව්වා පේලියක් නේද පුතේ? පේලියට තියෙන්නේ. එතකොට අපිට කියනවා මීටරයෙන් මීටරයට කණු සිටුවා. හරි. ඉදිරිපස කියලා කියන්නේ පේලියක්. ඕම අපි ගමුකෝ මේ වගේ පේලියක්. මේ අතර දුර කොච්චරද? මීටර 80යි. හරි නේද? මීටර 80ක් දිගයි. මීටර 80ක දිගේ. පළමු කණු සිටුවා පළමු කණුවේ සිට අවසාන කණුව දක්වා කම්බි පොටවල් 4ක් අදිනවා. හරි. ගේට්ටුවක් සෑදීම සඳහා එහි මැදින් එක ළඟ පිහිටි කණු 3ක් ඉවත් කර ඇත. තේරුණාද? දැන් මීටරයෙන් මීටරයට කණු සිටවුව මේකේ ඇත්තටම කණු කීයක් ඕනේද? 80ක් ඕනේ. 81ක් ඕනේ. එයි 80 බෙදනවා එකෙන් බෙදුවාම 80යි ආරම්භක කණුව සහ අවසාන කණුව. කණු 81ක් තිබෑ නේද? එතකොට නේද? මේකෙදි මොකද කරන්නේ? ගේට්ටුවක් හදන්න. මැදින් එක ළඟ පිහිටි කණු 3ක් ඉවත් කරනවා. මේ බලන්න. දැන් මෙහෙම කණු 3ක් තියෙනවා. කණු පහ පේලියේ. කොහොම අපි හිතමුකෝ මේ අතර පරතරය මීටර 1යි. මීටර 1 ගානේ තියෙන්නේ නේද? හරිද? ඒකේ කණු 3ක් ඉවත් කරනවා. එතකොට 1යි 2යි 3ක් ඉවත් කරාම මීටර කීයක් අයින් වෙනවද? 1යි 2යි 3යි 4යි. එතකොට මීටර 4ක් අඩු වෙනවා නේද? එහෙනම් අපි 80න් අඩු කරනවා කීයක්ද? 4ක්. අඩු කරාම අපිට එනවා 76යි. මීටර 76ක් දිගට තමයි කම්බි ඇදීමට අවශ්‍ය වෙන්නේ. පැහැදිලිද? එතකොට
ගේට්ටුවක් සෑදීම සඳහා අයින් කරාට පස්සේ හරි කම්බි පොටවල් හතරක් අදිනවා. හතරක් අදිනවා නම් අපි මොකද කරන්නේ 76 ගුණ කරන්න ඕනේ කීයෙන්ද 4. 4 වරක් 6 24න් 4යි දෙකක් ඉතුරු. 4 වරක් 7 28යි 8යි 2යි 30යි. එහෙනම් කොච්චරක් ඕනේද මීටර 304ක් දිගට ඕනේ. පැහැදිලිද ඒක? ඉස්සෙල්ලාම කරන්නේ මුළු දිග මීටර 80යි මේ කණු 4ක් කණු 3ක් අයින් කරාම හිඩස එනවා කොච්චරක්ද මීටර 4ක් නේද? කණු 3ක් අඩු කරාම හිඩස මීටර 4ක් එනවා. එහෙනම් 80න් 4ක් අඩු කරා 76යි. 76 කම්බි පොටවල් 4ක් අදින්න ඕන නිසා 4න් ගුණ කරනවා උත්තරය 304යි මීටර. හරිද බලන්න. හරි ඊළඟට බලමු අපි 1859 එක්තරා බලකොටුවක් තුළට ගමන් කිරීම සඳහා දොරටු 47කින් ඇතුළු විය හැකි අතර මේ බලකොටුවට ගමන් කරන්න නම් දොරටු 7කින් ඇතුළු වෙන්න පුළුවන්. හරි. ඒ සෑම දොරටුවක්ම විවෘත කිරීමට වෙන වෙනම රහස්‍ය අංකයක් ඇතුළත් කළ යුතුය. පළමු දොරටුවට ඇතුළත් කළ අංකයේ දෙගුණයට එකක් අඩු සංඛ්‍යාව දෙවන දොරේ රහස් අංකය වේ. පළමු දොරේ ඇතුළත් කළ අංකයට එකක් අඩු සංඛ්‍යාව දෙවන දොරේ රහස් අංකය වේ. පළමු දොරටුවේ රහස් අංකය 1 නම් පස්වන දොරටුවේ රහස් අංකය කුමක්ද කියලා අහන්නේ. හරි. පළමු දොරටුවට ඇතුළත් කළ අංකයේ දෙගුණයට එකක් අඩු සංඛ්‍යාව දෙවන දොරේ රහස් අංකය වේ. හරි. පැහැදිලිද? එහෙනම් මේක යහන්නේ පස්වන දොරටුවේ රහස්‍ය අංකය. හෂේ කියන්නේ अंक 3 सर 1. ඔව්. පළමු දොරටුවට ඇතුළත් කළ අංකයේ දෙගුණයට එකක් අඩු සංඛ්‍යාව. ඔව් අපි ඒකත් බෝඩ් එකේ හදලා බලමු මේ විදිහට. ඔන්න පළවෙනි දොරටුවට ඇතුළත් කරනවා අපි 1. නේද? පළමු දොරටුවට ඇතුළත් කළ අංකයේ නේද? පළවෙනි දොරටුවට 1 ඇතුළත් කළා. ඒකේ දෙගුණය දෙවරක් 1 2යි. දෙකෙන් එකක් අඩු කරාම ඒකේ උත්තරය 1යි. හරි. ඊට පස්සේ දෙවන දොරටුවටත් ඇතුළත් කරන්නේ ඒකම නේද? දෙවෙනි දොරටුවටත් ඇතුළත් කරන්නේ 1. ඒකේ දෙගුණය 2යි. දෙකෙන් එකක් අඩු කරාම 1යි. එහෙනම් මේ විදිහට අදාගෙන ආවහම පස්වෙනි දොරටුවට යනකොටත් රහස්‍ය අංකය මොකද වෙන්නේ? වෙනස් වෙන්නේ නැහැ නේද? හරි. රහස්‍ය අංකය එකම තමයි. පැහැදිලිද? උත්තරේ අංක 3 උත්තරය නේද? හරි අංක 3 උත්තරය. පැහැදිලිද? right. අපි යමු ඊළඟට 1861ට. තෙනුජගේ පාසලේ පැවැත්වෙන උත්සවයක් සඳහා මල් අවශ්‍ය වී තිබුණි. තෙනුජගේ පාසලේ පැවැත්වෙන උත්සවයකට මල් අවශ්‍ය වෙලා තියෙනවා. විදුහල්පතිතුමා විසින් ඒ සඳහා මල් 9ක නම් සිසුන්ට ලබා දී. එයින් කැමැති මල් වර්ග 3ක් පාසලට රැගෙන පැමිණෙන්නේ යයි පැවසුවේය. තෙනුජට එම මල් වර්ග 9න් 3ක් පමණක් තෝරා ගැනීමට නම් තෝරා ගැනීම සිදු කළ හැකි වාර ගන්න කීයද? 9න් 3ක් පමණක් තෝරා ගන්න. හරිද? තෝරාගත හැකි වාර ගන්න කීයද කියලා අහනවා. කීයක් තියෙනවද සසිරු? अंक කීයද සසිරු? अंक අංක 2. මල් වර්ග 9ක නම් හරි
මල් වර්ග 3ක් පාසලට රැගෙන එන්න කියලා කියනවා. බලන්න එතකොට මල් වර්ග 9ක නම් දීලා ඊට පස්සේ ඒකෙන් මල් වර්ග 3යි අරන් එන්න කියලා කියන්නේ. අපි ගමු මල් වර්ග 9ක් මෙහෙම. දැන් අපි ගත්තොත් එහෙම A B C D E F G H I මල් වර්ග 9 ඔය විදිහට ගන්නවා. හරිද? A B C D E F G H I කියලා ගත්තා. දැන් අපි A වලින් ගත්තොත් A මුලට දාලා ගත්තොත් A B C A B D A B E A B F A B G A B H A B I හරි පැහැදිලිද? A විතරක් මුලට දාලා 1 2 3 4 5 6යි 7ක්. A මුලට දාලා 7යිද ගන්න පුළුවන් නෑ. ඔය 7ක් කියන්නේ එකක් විතරයි. පැහැදිලිද පුතේ? එතකොට A මුලට දාලා 7යි ඊළඟට මේ B මුලට දාලානේ 7. ඊගාවට C මුලට දාලා 7යි. එතකොට බලන්න 1 2 3 4 5 6 7 8ක් තියෙනවා. හරි? 8 වරක් 7. A විතරක් මුලට දාලා අපිට ගන්න පුළුවන් මල් වර්ග 3ක් ගන්නවා නම් 8 වරක් 7 56යි. 8 ගුණ කිරීම 7 සමානයි 56යි. A විතරක් මුලට දාලා ගත්තොත්. හරිද? නේද? A විතරක් මුලට දාලා ගත්තොත් මල් වර්ග 56ක් ගන්න පුළුවන්. ඊළඟට B මුලට දාලා මල් වර්ග ගත්තොත් B මුලට දාලා ගත්තොත් BA C ගන්න බෑනේ නේද? ඒ විදිහට එක එක අඩු වෙනවා 56. එක එක අඩු වුණාම මෙතනින් 8ක් අඩු වුණාම 56යි 4යි අපි හදා ගන්නවා 56යි 56ක් ගන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් 8 වරක් 6 48යි. ඊගාවට ගන්න පුළුවන් 8 වරක් 5 40යි. ඔය විදිහට අඩු වෙනවන්නේ. හරි. ඒ විදිහට ගත්තාම ඔක්කොම මල් වර්ග 9ක් තෝරාගත හැකි ආකාර. 9න් 3ක් පමණක්. 3ක් විතරක් තෝරාගත හැකි ආකාර ගන්න හොයන්න මොකද කරන්නේ අපි 9 ගුණ කරනවා කියන්නේ. අපිට පුළුවන් 9 ගුණ කරන්න 9 වරක් 9 81යි. ඒකට අපි 3ක් එකතු කරාම 84යි. තෝරාගත හැකි ආකාර 84ක් අපිට ගන්න පුළුවන්. හරි? තවත් ඔන්නම් ඔබ තවත් දිගට හදන්න පුළුවන්. එච්චර දුර යන්නේ නැතුව මං ගාදුවේ. එදා 762 බලන්න. ළමයේ දිනපතා ඔහුගේ කැටයට මුදල් දමන්නේ පෙර දවසේ දැමූ මුදලට වඩා රුපියලක් වැඩි වෙන ආකාරයට. පළවෙනි දවසේ දාපු මුදලට වැඩිය රුපියලක් වැඩි වෙන ආකාරයට. ජනවාරි 3 වෙනිදා ඔහු කැටයට රුපියලක මුදලක් දමා මුදල් දැමීම ආරම්භ කරයි. ජනවාරි 11 වන මුදල් දැමූ පසු කැටයේ තිබූ මුළු මුදල් වල වටිනාකම කීයක් වෙනවද? උමේෂිකා කීයක් වෙයිද? කීයද උමේෂිකා? කෙනුල කියන්නකෝ. අංක 3 රුපියල් 36යි. ඔව්. අපි බලමු ජනවාරි 1 වෙනිදා. ප්‍රශ්නය ආපහු හොඳට කියවලා අපි හදමු. බෝඩ් එකේ මේව හදාගමු. ජනවාරි 1 වෙනිදා මෙයා දානවා කීයද? රුපියලක්. හරි? මුදල් දැමීම පටන් ගන්නවා. මෙයා එතකොට මොකද කරන්නේ පුතේ? සාමාන්‍යයෙන් පෙර දවසේ දැමූ මුදලට වඩා රුපියලක් වැඩි වෙන ආකාරයට. ජනවාරි 3 වෙනිදා ඔහු කැටයට
රුපියලක මුදලක් තමා මුදල් දැමීම ආරම්භ කරනවා. 3 වෙනිදායින් පටන් ගන්න. ජනවාරි 3 වෙනිදා. 3 වෙනිදා රුපියලක් දානවා, 4 වෙනිදා දානවා රුපියල් 2ක්, 5 වෙනිදා රුපියල් 3යි, 6 වෙනිදා රුපියල් 4යි, 7 වෙනිදා රුපියල් 5යි, 8 වෙනිදා රුපියල් 6යි, 9 වෙනිදා රුපියල් 7යි, 10 වෙනිදා රුපියල් 8යි, 11 වෙනිදා රුපියල් කීයද? 9ක් දානවා. හරි නේද? 11 ජනවාරි 11 වෙනිදා මුදල් දැමූ පසු කැටයේ මුදල් වල වටිනාකම 11 වෙනිදා 9ක් දාලා තියෙනවා. පෙර දවසේ දාපු මුදලට වඩා රුපියලක් වැඩි. හරිද? එතකොට ඊළඟ කරන්නේ අපි මොකද කරන්නේ? මෙතන දවස් ගාන අපිට ගන්න පුළුවන් 9යි. 9 මේ ටික ඕන එකතු කරන්න පුළුවන්. 9යි 8යි 17යි 17යි 7යි 24යි 6යි 30යි 35යි. ඔව්. 9යි 8යි 17යි 17යි 7යි 17යි 3යි 20යි 24යි 6යි 30යි 35යි 4යි 39යි 40යි 43යි 2යි 45යි. රුපියල් 45ක් මෙයා දාලා තියෙනවා 11 වෙනිදා වෙනකොට. හරිද? ඕක හදන්න පුළුවන්. දැන් දවස් 9ක් නේ වැටෙන්නේ නේද? මේක හදන්නේ අපි 11න් මොකද කරන්නේ පුතේ? 11න් අඩු කරනවා 3ක්. 11න් 3ක් අඩු කරාම අපිට එනවා කීයද? දාපු දවස් ගන්න 9යි නේද? හරිද? පැහැදිලිද? 8යි එන්නේ 11න් 3ක් අඩු කරාම 8යි 8ක් කියනවා. මේකට අපි මොකද කරන්නේ? අර 3 වෙනිදාට අයිති නිසා එකක් එකතු කරනවා. ඒතකොට 9. එහෙනම් අපි 9 ගුණ කරනවා කීයෙන්ද? 9ට එකක් වැඩි යගේ 10යි. බෙදනවා 2කින්. සංඛ්‍යාවල එකතු වෙන්නේ දැන් මට ඔයාලට මතක ඇති මේ සංඛ්‍යාවල එකතු වෙන ආකාරය අපි කතා කරා මොකද්ද? ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියලා එකක්. මතකයි නේද? ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේදී 10ක 9ක නම් එකතු හොයන්නේ 9 අදාළ සංඛ්‍යාව ඊට එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා. එතකොට අපි මේක දෙකෙන් බෙදනවා 10 දෙකෙන් බෙදුවා 5යි 5 ගුණ කිරීම 9 5 වාරක් 9 45. මතකද ත්‍රිකෝණ සංඛ්‍යා රටාව? කටු වැඩ කරන්න ඕනේ පුතේ. කටු වැඩ කරන්න නැතුව උත්තර වලට යන්න නම් එපා. පැහැදිලිද? හරිද උත්තරේ? හදන විදියත් එක්ක ලියාගන්න. 11න් 3ක් අඩු කරා 8යි 8 එකක් එකතු කරාම 9යි 9 ගුණ කරනවා එකක් වැඩි යගේ 10න් බෙදනවා උත්තරය 2කින්. right අපි යමු ඊළඟ එකට. 1863 මැදිරි 11ක් සහිත දුම්රියක කිසියම් හේතුවක් නිසා 7 වන මැදිරිය තිබූ තැනින් ගලවා දුම්රියේ අවසානයට සම්බන්ධ කරන අතර 7 වන මැදිරිය තිබූ ස්ථානයෙන් ගලවා දුම්රියේ අවසානයට සම්බන්ධ කරන අතර 4 වන මැදිරිය එම ස්ථානයෙන් ගලවා 7 වන මැදිරිය තිබූ ස්ථානයට සවි කරයි. මැදිරි මාරු කිරීමෙන් අනතුරුව මුලින් තිබූ ස්ථාන වෙනස් වූ දුම්රියේ මැදිරි ගණන කීයද කියලා අහනවා. කීයක මැදිරි වෙනස් වෙලා තියෙනවද කියලා බලලා කියන්න බලන්න. නිවෙත් මේ තුන. කීයක වෙනස් වෙලා තියෙනවද පුතා? කුවිදු කියන්නකො. අංක 1 සර්. 8ක වෙනස් වෙලා. හරි අපි එකක් බලමු බෝඩ් එකට අරගෙන මෙහෙම. කටු වැඩ කරන්න ඕනේ. කටු වැඩ කරන්න නැතුව බෑ පුතේ මේකට. හරි නේද බලන්න. දැන් මැදිරි 11ක් තියෙනවා. මේ බලන්න. අපි සරලව ගත්තොත් මෙහෙම අපි හිතමුකෝ 1යි 2යි 3යි 4යි 5යි
6යි 7යි 8යි 9යි 10යි 11යි. මැදිරි 11ක් තියෙනවා. හරිද? පේනවද නේද? right. මැදිරි 11න් අපි මොකද කරන්නේ? මැදිරි 11න් මොකද කරන්නේ? කිසියම් හේතුවක් නිසා 7 වන මැදිරිය තිබූ ස්ථානයෙන් ගලවනවා. දැන් මෙන්න මෙතනදී විච්ච මැදිරිය ගලවනවා. 7 වන මැදිරිය ගලවලා අවසානයට සම්බන්ධ කරනවා. මෙතෙන්ද ගෙනියලා සම්බන්ධ කරනවා 7. හරි නේද? අවසානයට සම්බන්ධ කරනවා. ඊළඟට 4 වන මැදිරියේ මේ ස්ථානයෙන් ගලවලා 4 වන මැදිරිය මෙතනින් ගලවලා මොකද කරන්නේ? 7 වන මැදිරියේ තිබූ ස්ථානයට සවි කරනවා. මෙතෙන්ට හයි කරනවා 4. පැහැදිලිද? right. දැන් එතකොට අපෙන් අහන්නේ මැදිරි වල වෙනස්කම් සිද්ධ වෙන්නේ. මෙන්න මේ ටික විතරයි නේද වෙනස් වෙන්නේ බලන්න. 1යි 2යි 3යි 4යි මෙතන තියෙන එක වෙනස් වෙනවා. මේක 4 වෙනවා, මේක 5 වෙනවා, මේක කොහොමත් වෙනස් වුණා 6යි 7යි. හරි නේද? මෙතනින් එකක් අයින් වුණා මේ 1යි 2යි 3යි, මේක 4, මේක 5, මේක 6, 7, 8, 9යි 10යි 11. බවටනේ පත් වෙන්නේ. දැන් අපි අංක දා ගන්නවා මේ විදියට හදලා ඉවර වෙලා ආපහු මුලින් ඉඳලා අංක දානවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේක නෑ නේද ඈ? හරි. ඒතර 4 ඉන්නේ මෙතෙන්ට. 4 5 6 7 8 9 10 11. එතකොට මේ බලන්න පළවෙනි මැදිරි 3 වෙනස් වුන්නේ නෑ නේද? පළවෙනි මැදිරි 3 ඒ විදිහටම තියෙනවා. එතකොට වෙනස් වෙලා තියෙන්නේ මෙන්න මේ ටික. 3යි 6යි 7යි 8යි. මැදිරි කීයක්ද වෙනස් වෙලා තියෙන්නේ? මේ අවසාන මැදිරි 8 විතරයි නේද වෙනස් වෙලා තියෙන්නේ. පැහැදිලිද? right. අපි යමු ඊළඟ එකට. 1864ට යන්න. පාදකන කොටු ජාලයේ පේලිවල 1425 753 90 යන සංඛ්‍යා සහ තීරවලට 748 3579 යෙදූ විට තුන්වන තීරයේ පහළට යෙදී ඇති සංඛ්‍යාවේ දෙගුණය කුමක්ද කියලා අහන්නේ. තුන්වන තීරයට පහළට යෙදී ඇති සංඛ්‍යාවේ දෙගුණය අපෙන් අහන්නේ. ඒතකොට අපි ඒකත් හදන්න ඕනේ. හදන්න නැතුව මේවැ උත්තර වලට යන්න බෑ පුතේ. හරිද? එතකොට මේකේ අංක දාගමු අපි. කොටු ජාලයේ පේලි වලට 1425යි. 1425යි 1425යි. හරිනේ? තීර වලට 3500 1425 හරිද? 753යි. තුන්දාස් 579යි. එතෙන් හරහාට 90යි. හරහාට තියෙනවා 748යි. යෙදුව විට තුන්වන තීරය කියන්නේ මේක. මෙන්න මේ තීරය. හරි. පහළදී සංඛ්‍යාවේ දෙගුණය කුමක්ද? පහළදී දීලා තියෙන්නේ කීයද? 52. ඒකේ දෙගුණය හොයන්න අපි මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරන්න. එතකොට කීය දෙන්න ඕන සංඛ්‍යාව? 52 ඒවා දෙකක් කීයද? 52 දෙකෙන් ගුණ කරාම කීයද? 104යි. ඒකේ උත්තරේ උන මම්ම හදලා කිව්වා. අංක 2 උත්තරේ නේද? පැහැදිලිද? ටියුට් එකේ ඔය අංක ටික දාලා හදන්න පුතේ. නිකාම්ම මේක දිහා බලාගෙන හිටියයි කියලා නම් කිසි වැඩක් වෙන්නේ නැහැ. හරි? කටු වැඩ කරන්න වැරදිලා තියෙනවා නම් හදන ක්‍රමෙත් එක්ක ලියා ගන්න. right. අපි යමු ඊළඟ එකට 1865ට. මිනිසෙක් පුරුත්තු නැකරි දම්වැල් කැබලි 5ක් ගෙන
තනි දම්බැලක් ලැබෙන ලෙස පාසනු ලබයි. එම තනි දම්බැලේ දම්බැල් පුරුක් එකට සම්බන්ධ වී ඇති ස්ථාන ගණන කීයද කියලා. ස්ථාන ගණන කීයද ගුවනේ? अंक 3 सर. 4යි නේද? ඔව්. දැන් මේ කියන්නේ පුරුක් 3ක් ඇති දම්බැල් කැබලි 5ක් ගන්නවා. ඒ කියන්නේ කතාව මේවනේ පුතේ. පුරුක් 3ක තියෙන මේ තියෙන්නේ ඔන්න 1යි 2යි 3යි. පුරුක් 3ක් තියෙන දම්බැල් කැබලි ගන්නවා 5. පහක් අරගෙන මේක සම්බන්ධ කරනවා කොහොමද? තනි දම්බැලක් ලෙස පාස්සනු ලැබේ. එම තනි දම්බැලේ පුරුක් සම්බන්ධ වී ඇති ස්ථාන ගන්න කීයද කියලා. ඒතර පුරුක් සම්බන්ධ වෙලා තියෙන ස්ථාන ගන්න කීයක් තියෙනවද? තනි දම්බැලක් ගත්තාම මේ බලන්න. ඒතකොට පුරුක් සම්බන්ධ වෙලා තියෙන 1යි 2යි මේකත් ගත්තොත් 3යි 4යි 5යි මෙතනයි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 13යි නේද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මේ දෙකක් තියෙනවනේ මෙතනක් තියෙනවා 9යි 10යි 11යි 12යි 13යි 14යි. ඒතර සම්බන්ධ වී ඇති ස්ථාන පුරුක් එකට සම්බන්ධ වී ඇති ස්ථාන කීයද? 14ක් එනවා. පැහැදිලිද? හරිද පුතේ ඒක හදන විදිය? මේකේ අපෙන් ඔය ප්‍රශ්න එක එක විදියට අහනවා. ඒ නිසා ඔයාලා හොල්මන් වෙන්න පුළුවන්. හරි? සමහරවිට මේක මහන්න පුළුවන් අපිට මේ දම්බැල් කැබලි 5 එකට ඇමිනිය යුතුම සඳහා පුරුක් කීයක් ගලවන්න වේද කියලා. එතකොට සම්බන්ධ කරන්න නම් මේ බලන්නකො එහෙම ඇහුවොත් අපිට බලන්න මෙතන සම්බන්ධ කරන්න ඕනේ 1යි 2යි මෙතනත් එක්ක 3යිනේ නේද? එතකොට පුරුක් 3ක් මේ 3 ගලවලා අරගෙන සම්බන්ධ කරන්න පුළුවන් නේද? 3ම සම්බන්ධ කරලා අරගෙන ওই තැන් වලින් එක එක අමුණගෙන ගියා නම් සම්බන්ධ වෙනවා. හරි අන්න ඒ වගේ ප්‍රශ්නත් එනවා. 1866ට යක් නැගෙනහිර දිසා බලා සිටින ළමයෙක් තමා ඉදිරියේදී බිත්තියකට පන්දුවකින් ගසයි. පන්දුව බිත්තියේ වැදී නැවත ළමයාගේ අතටම පැමිණේ. පන්දුව ළමයාගේ අතට පැමිණ අවස්ථාවේ පන්දුව ගමන් කළ දිශාව මොකක්ද රණුක? सर अंक 1. බස්නාහිර නේද? නැගෙනහිරට ප්‍රතිවිරුද්ධ දිශාවටනේ. ඒ කියන්නේ බස්නාහිර. අංක 1 උත්තරේ. හරි. 1867 කුරුල්ලන් තිදෙනේ පිළිවෙලින් මිනිත්තු 3කට 8කට 12කට වරක් කෑ ගැසී. පෙරවරු 9ට කුරුල්ලන් තිදෙනාම එකවර කෑ ගැසුවේ නම් ඔවුන් පළමු වතාවේ එකවර කෑ ගැසුවේ කීයටද? දෙවන වරට එකවර කෑ ගහන්නේ 9ට. කීයටද කියලා කියන්න බලන්න තෙවිලු. पेपर 8:36ට. ඔව් මේකේ පුතේ හදන්න දෙයක්වත් නැහැ නේද? හදන්න දෙයක්වත් නැහැ නේද? බැලුවාම පෙරවරු 9ට තමයි මුන් තුන් දෙනාම දෙවන වරට කෑ ගැහුවේ. ඒතකොට 9යි 24 වෙන්නත් බෑ. 10 වෙන්නත් බෑ. උත්තරේ අංක 2 වෙන්න ඕනේ නේද? හදන්න දෙයක් තියෙනවා ඉස්සරහට හදන්න තිබුණා නම්. නමුත් මම මේ ප්‍රශ්නෙට අදාළව හදන්න දෙයක් නැහැ. ටක් ගාලා බලපු ගමන් උත්තරේ පේන්න ඕනේ නේද? ඇයි? මේක දෙවන වරට කෑ ගැසුවා නම් ආන්නේ පළවෙනි වතාවේනේ. එහෙනම් දෙවෙනි වරට කෑ ගහන්න බෑනේ 9න් පස්සේ නේද? එහෙනම් 9ට ඉස්සෙල්ලා. මේක හදා ගන්න පුළුවන් පුතේ 3යි 8යි 12යි කියන සංඛ්‍යා තුනෙන්ම බෙදෙන සංඛ්‍යාවක් අපි හදා ගන්නවා. මේකට අපිට පුළුවන් දෙකෙන් බෙදන්න නේද? කුඩා පොදු ගුණාකාරය ගන්න පුළුවන්. 3 එතකොට මෙතෙන් එනවා 4යි
6යි. ආපහු දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම එනවා 3යි 2යි 3යි. ආපහු බෙදනවා දෙකෙන්. දෙකෙන් බෙදුවාම එනවා 3යි 1යි 3යි. ආපහු බෙදනවා 3ෙන් 1යි 1යි 1යි. දැන් මේ ටික ගුණ කරන්න. මේක 2යි 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 කීයද? 24ක්. මිනිත්තු 24කට සැරයක් තමයි මේ තුන් දෙනා එකට කෑ ගහන්නේ නේද? එකට කෑ ගහන්නේ. එහෙනම් 9න් 24ක් අඩු කරාම පෙරවරු 8යි 36යි. පාඩ දැක්කේ එකම ගණකයක අවස්ථා කීපයකි. එයි එකේ ඉලක්කමට විරුද්ධ පැත්තේ ඇති ඉලක්කම කුමක්ද? එකට විරුද්ධ පැත්තේ ඇති ඉලක්කම කුමක්ද කියලා කියන්න බලන්න සමජ්ජය. अंक 1 सर අංක 1. අංක 1 කියන්නේ 2 නේද? හරි. බලන්න එකට විරුද්ධ පැත්තේ 4 තියෙන්නත් බෑ 5 තියෙන්නත් බෑ. ඊළඟට 6 වෙන්නත් බෑනේ. 6 කියන උත්තරේ අපි අයින් කරමු. ඊට පස්සේ 1 මේ පැත්තට යනවා. 6 මේට හැරෙව්වා. ඊට පස්සේ 5 උඩට එනකොට එහා පැත්තෙන් 2 මතුණා. 2 මතු වෙනවා කියලා කියන්නේ 1 ගිහින් තියෙන්න ඕනේ. එතකොට කොහෙද? 6 මේට හැරිලා 5 උඩට ගියා. ඔව් 6 එහෙට හැරිලා 5 උඩට යනකොට කීයද එන්නේ? එකට විරුද්ධ පැත්තේ 2 නේද? අංක 1 උත්තරේ. හරි. ඊට පස්සේ අපි යමු 1869. පහත් දැක්කන කැබලි සියල්ල ගැළපෙන අයුරින් සකස් කර සමජත රස හැඩයක් ලබා ගැනීමට නම් අඩු කොටස කුමක්ද කියලා අහන්නේ. අඩු කොටස මොකක්ද දෙන්න ඕනේ කියලා කියන්න බලන්න. තිනාය. अंक 2 අංක 2. ඔව්. දැන් මෙතෙන්දී අපි අඩු කොටස කියලා කියන්නේ මෙන්න මේ කෑල්ල එන්න ඕනේ නේද? මෙතෙන්ට එන්න ඕන කෑල්ල. මෙහෙම අපි ගත්තාම ඒ කොටසේ මෙතනින් තියෙන්න ඕනේ මෙහෙම ගෝලයක් නේද? ඔය වගේ කෑල්ලක් තියෙනවනේ මේ වගේ කෑල්ල. එහෙම කෑල්ලක් තියෙන අංක 2 උත්තරය. හරි. 1870 සංඛ්‍යා රටාවේ ස්ථානට සුදුසු සංඛ්‍යාව කුමක්ද කියලා අහනවා. කීයද එන්න ඕනේ කියලා කියන්න දෙව්මිනි. अंक 3 අංක 3. මේකේ රටාවක් තියන්නකො දෙව්මිනි. මයික් එක ඔන් වෙලා නැහැ පුතේ. रटाव දන්නේ නැහැ රටාව දන්නේ නැතුව උත්තරේ කියන්න පුළුවන් කොල්ලෝ. රටාවක් හදන්න ඕනේ. හරි?
රටාව එතකොට කොහොමද එන්න පුළුවන්? 1 2 3යි 5යි 7යි. කාගෙන් හරි අහලා බලමු රටාව අපි. ඉලක්ෂ කියන්නේ රටාව. ඉලක්ෂී එක්වරක් 1 1යි 8 වරක් 8 64යි 64න් එකක් අඩු කරපුවාම 63යි 7 වරක් 7 49යි දෙවරක් 2 4යි 49න් 4ක් අඩු කරපුවාම 45යි 5 වරක් 5 25යි 3 වරක් 3 9යි 25න් 9ක් අඩු කරපුවාම 16යි හරි. ඔකේ තව රටාවක් තියෙනවා. කාටද කියන්න පුළුවන්? කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. අග්ගුවන්ට පුළුවන්. මල්ලි තමයි කියන්නේ ඉතින්. 8යි 1යි 9යි 9 ගුණාකාරයක් 63යි 5යි 3යි 8යි 8 ගුණාකාරයක් තමයි 16යි 7යි 2යි 9යි 9 ගුණාකාරයක් තමයි 45 ඔව්. රටා කීපයක් තියෙනවා පුතේ එකම සංඛ්‍යා රටාවක එන්න පුළුවන්. දැන් නේද? දැන් මේකෙන් අපිට පුළුවන් වුණා මේකේ එක ගුණ කරනවා එකෙන් එක් වරක් එක 1යි 8 වරක් 8 64 64න් එකක් අඩු කරාම 63යි 7 වරක් 7 49යි දෙවරක් 2 4යි 49න් 4ක් අඩු කරාම 45යි 5 වරක් 5 25යි 3 වරක් 3 9යි 25න් 9ක් අඩු කරාම 16යි ඒ රටාවෙන් ගන්නත් පුළුවන් නේද? ඊගාට එකතු කරලා අරගෙන ගුණ කරලා ගන්නත් පුළුවන් නේද? 8 වරක් 8 64යි 64න් අඩු කරනවා 4ක් 63යි. ඒ විදිහට ගන්නත් පුළුවන්. කොහොම ගත්තත් මොන ආකාරයකින් ගත්තත් එන්නේ එකම උත්තරය 45. right. අපි යමු 1871ට. දිනරු වට්ටක්කා ගෙඩියක් ඔසවාගෙන බිම්තරාග්දියකට නැග බර කිරා බලන විට කිලෝග්‍රෑම් 80ක් ලෙස බර සටහන් විය. දිනරු වට්ටක්කා ගෙඩියට වඩා කිලෝග්‍රෑම් 60ක් බරින් වැඩිය. හරි. දිනරු වට්ටක්කා ගෙඩියට වඩා කිලෝග්‍රෑම් 60ක් බරින් වැඩිය. එසේනම් දිනරුගේ බර කීයද කියලා අහන්නේ. කියන්න බලන්න. පමිදු අංක 2 කිලෝග්‍රෑම් 70යි නේද? ඔව් අපි මේක හදලා බලන්න ඕනේ පුතේ. වට්ටක්ක ගෙඩියක් ඔසවාගෙන බිම්තරාදියකට නැග බර කිරා බලන විට කිලෝග්‍රෑම් 80ක් තියෙනවා. කිලෝග්‍රෑම් 80යි. හරි. කිලෝග්‍රෑම් 80ක් ලෙස බර ගන්න. දිනරු වට්ටක්කා ගෙඩියට වඩා කිලෝග්‍රෑම් 60ක් බරින් වැඩි. 60ක් බරින් වැඩි. 60ක් බරින් වැඩි. එසේනම් දිනරුගේ බර මේ දෙක එකතු කරන්න. 0යි 8යි 6යි 14යි 140යි මේක බෙදන්න දෙකේ. දෙකෙන් බෙදුවාම කීයද? 70යි කිලෝග්‍රෑම්. නේද? ඊට අමතරව තව මේක හදන්න පුළුවන් මෙහෙමත් 80න් 60ක් අඩු කරනවා. එතකොට එනවා 20යි 22ට බෙදුවාම වට්ටක්කා ගෙඩිය කිලෝග්‍රෑම් 10යි 10ට එකතු කරනවා දිනරුගේ බර වැඩිපුර බර 60යි
60යි 10යි 70යි. ක්‍රම දෙකෙන් මෙන්න එකම උත්තරය කිලෝග්‍රෑම් 70යි අංක 2 හරි පමිදු. 1872 දහම් සහ ගිම්මාන යන දෙදෙනාගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 80යි. ආලිල්ගේ සහ දහම්ගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 60යි. ගිම්මාන සහ අලීල්ගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 70 නම් ආලිල්ගේ බර කීයද? තිනුර කියන්නේ ආලිල්ගේ බර කොච්චරද කියලා. අංක 3 සර්. අංක 3 කිලෝග්‍රෑම් 35යි නේද? right. අපි බලමු දැන් මේක බෝඩ් එකට අරගෙන හදමු. මේව මෙතන ඉන්නවා ළමයි 3 දෙනෙක්. නේද? හරි. දහම් සහ ගිම්බාන යන දෙදෙනාගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 80යි. දහම් එකතු කිරීම ගිම්බාන සමායනයි කිලෝග්‍රෑම් 80යි. හරි. ඊළඟට ආලිල් සහ දහම්ගේ බර. දහම් එකතු කිරීම ආලිල් සමානයි කිලෝග්‍රෑම් කීයක්ද? 60යි. කිලෝග්‍රෑම් 60යි. අපිට ඔක ඔය අතටත් ලියන්න පුළුවන් මෙහෙමත් ලියන්න පුළුවන්. අනිත් අතට ලියාගත්තා නම් ලේසි නේ. දහම් එකතු කිරීම ගිම්බාන. ගිම්බාන කියන දෙන්නගේ බරේ එකතුව කොච්චරද? කිලෝග්‍රෑම් 60යි 80යි. මේ දෙන්නගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 80යි. හරි. ඊට පස්සේ දහම් සහ ආලිල්ගේ බරේ එකතුව. ආලිල් අපි ලියනවා ආලිල්. ආලිල් අපි දාගමු මෙතන. දහම් සහ ආලිල්. මෙයාගේ සහ මෙයාගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 80යි. ඊළඟට ආලිල් සහ දහම්ගේ බර. දහම්ගේ සහ ආලිල්ගේ බරේ එකතුව කිලෝග්‍රෑම් කීයද? 60යි. කිලෝග්‍රෑම් 60යි. ඊළඟට අපිට දීලා තියෙනවා ගිම්බාන සහ ආලිල්ගේ බරේ එකතුව. ගිම්බාන සහ ආලිල්ගේ බරේ එකතුව කිලෝග්‍රෑම් කීයක්ද? 70ක්. 70. හරිද? දහම්ගේ බරේ එකතුවයි ගිම්බානගේ බරේ එකතුවයි කිලෝග්‍රෑම් 80යි. දහම්ගේ සහ ආලිල්ගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 60යි. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ දෙක එකතු කරන්න. පළවෙනි දෙක එකතු කරන්නත් පුළුවන් නැත්නම් මේ දෙක එකතු කරන්නත් පුළුවන්. මේ දෙක. හරි. ඒතකොට අපි මෙහෙම කරමු. පළවෙනි දෙක එකතු කරමු. මෙන්න මේ දෙක එකතු කරමු. එතකොට එනවා 8යි 6යි 14යි. 2යි දහම්ගේ බර වගේ දෙගුණයක් සහ ගිම්බානගේ බර ආලිල්ගේ බර සමානයි කීයද? කිලෝග්‍රෑම් 140යි. හරිද? දහම්ගේ බර මෙන් දෙගුණයක් ගිම්බානගේ බර ආලිල්ගේ බර. ඒ කියන්නේ අපි මේක එකතු කරේ නැහැ. මේ උඩ දෙක තමයි එකතු කරේ. කිලෝග්‍රෑම් 140. ඒකෙන් අපි මෙන්න මේක අඩු කරමු. දහම්ගේ බර තියෙනවා. ඒක අඩු වෙන්නේ නැහැ. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතෙන්ට බිඳුවයි. මෙතෙන්ට අඩු කරනවා 1යි 1යි සමානයි 70. කිලෝග්‍රෑම් 70. අඩු කරනවා. එතකොට මෙතනින් දෙකෙන් බිඳුවක් අඩු කරාම කීයද? 2යි. එකෙන් එකක් බිඳුවයි එකෙන් එකක් බිඳුවයි සමානයි මෙතන එනවා කිලෝග්‍රෑම් 70. දහම්ගේ බර වගේ කිලෝග්‍රෑම් දෙගුණයක් කිලෝග්‍රෑම් 70යි නම් දහම්ගේ බර හොයන්න 70 දෙකට බෙදනවා කිලෝග්‍රෑම් 35යි. හරිද? දහම්ගේ බර කිලෝග්‍රෑම් 35යි. එහෙනම් දෙන්නගේ බර එකතු 80යි. 80ෙන් 35ක් අඩු කරාම එනවා කීයද? ගිම්බානගේ බර කිලෝග්‍රෑම් 45යි. හරි? ගිම්බානගේ බර 45යි. ගිම්බාන සහ ආලිල්ගේ බර 70යි. එහෙනම්
70න් 45ක් අඩු කරාම කිලෝග්‍රෑම් 25ක් එනවා ආලිල්ගේ බර. බලන්න. හරි නේද බලන්න. 70න් අපි ගිම්මානගේ සහ ආලිල්ගේ බර කිලෝග්‍රෑම් 70යි. එතකොට 70න් අපි ගිම්මානගේ බර 45 අඩු කරාම ආලිල්ගේ බර එනවා කිලෝග්‍රෑම් කීයද 25යි. පැහැදිලිද? එතකොට ආලිල්ගේ බර තමයි අපෙන් අහලා තියෙන්නේ. තේරුණාද පුතා? හරිද ඒක? හදාගත්තද ඒක? එන උත්තරේ එන්න ඕනේ අංක 1 උත්තරේ. ආලිල්ගේ බර කිලෝග්‍රෑම් කීයද? ආලිල්ගේ බර කිලෝග්‍රෑම් 25යි. අපි යමු 1873ට. බලන්න කවිඳුල සහ කුෂාන් කඹ ඇදීමේ ක්‍රීඩාවක නිරත වන අතර ආරම්භක ස්ථානයේ සිට මීටර් 30ක් පසුපසට ගිය. ආරම්භක ස්ථානයේ සිට මීටර් 30ක් පසුපසට ගිය මුල්ම තැනැත්තාට ජයග්‍රහණය ලබාගත හැකිය. තේරුණාද? ආරම්භක ස්ථානයේ ඉඳලා මීටර් 30ක් පසුපසට ගිය මුල්ම තැනැත්තාට ජයග්‍රහණය ලබාගත හැකිය. කවිඳුල මීටර 6ක් පසුපසට යන සෑම අවස්ථාවකම කුෂාන් තම පැත්තෙන් මීටර 3ක් පසුපසට යයි. ආපහු මීටර 3ක් එයා පසුපසට යනවා. මෙලෙස නැවත නැවතත් කඹය ඇදීමෙන් පසු කවිඳුල ජයග්‍රහණය කළ අතර කවිඳුල කඹය අදින ලද මුළු දුර කොපමණද කියලා අහලා තියෙනවා. හරි? කවිඳුර කඹය ඇදපු මුළු දුර කොච්චරද කියලා අහන්නේ. ඔසිත කියන්නේ බලන්න උත්තරේ. අංක 2. අංක 2 මීටර 54යි. හා. ඔව් දැන් අපි මේක හදන්නේ කොහොමද කියලා අපි බලමු. කවිඳුල සහ කුෂාන් කියන දෙන්න පුතේ කඹ ඇදීමේ තරගයේ ක්‍රීඩාවක නිරත වෙනවා. ආරම්භක ස්ථානයේ සිට මීටර 30ක් පසුපසට ගිය මුල්ම තැනැත්තාට ජයග්‍රහණය ලබාගත හැකියි. කවිඳුල මීටර 6ක් පසුපසට යන සෑම අවස්ථාවකම කුෂාන් තම පැත්තෙන් මීටර 3ක් පසුපසට යයි. මෙලෙස නැවත නැවතත් කඹය ඇදීමෙන් පසු කවිඳුල ජයග්‍රහණය කළ අතර හරි කවිඳුල කඹය අදින ලද මුළු දුර කොපමණද කියලා අහනවා. එතකොට මෙයා මීටර 30ක් නේද? 30 බෙදන්න මීටර 30ක් පසුපසට යන්න ඕනේ. එහෙනම් 6න් 30 බෙදනවා 6. 6න් බෙදුවා වෙන්නේ කීයද? 3යි නේද? 35න් බෙදුවාම 5ක් එනවා. 5යි මෙයා හැබැයි මීටර 3ක් පසුපසට යනවා. එතකොට ඇත්තටම මෙයා ගිහිල්ලා තියෙන්නේ පිටිපස්සට මීටර 3යිනේ නේද? හරි. එහෙනම් 33න් බෙදුවාම 10ක් එනවා. 10න් එකක් අඩු කරන්න. එතකොට 9යි. 6 ගුණ කරන්න 9 ගුණ කරන්න කීයෙන්ද 6යි. 9 වරක් 6 54යි අංක 2. පැහැදිලිද ඒක හදන විදිය? දැන් මෙයා මීටර 30ක් දුර අදින්න ඕනේ. මෙයාට ඇත්තටම හැබැයි අදින්නේ මීටර 3යි. හැබැයි මෙයා මීටර 6ක් අදිනවා. ඇත්තාම ආපහු ඉස්සරහට මීටර 3ක් එනවා නේද? කඹ අදිනකොට දන්නවනේ දෙපැත්තටනේ අදින්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ 30 බෙදනවා. ඇත්තටම 6න් 3ක් අඩු කරනවා. 6ක් අදිනකොට 3ක් ඉස්සරහට එන නිසා 6න් 3ක් අඩු කරාම 3යි. ඊට පස්සේ 30 බෙදමු අපි කීයෙන්ද 3න් 3 වරක් 10යි. 10 වෙනි අවස්ථාවේදී දිනන්න පුළුවන්. එතකොට 6 ගානේ 10ක් අදින්න බෑ. හැබැයි මෙයා පුතේ එකපාරකට 6ක් යනවනේ. ඒ නිසා අපි මේකෙන් එකක් අඩු කරනවා. එකක් අඩු කරාම කීයද? 9යි. හරි. 9 වෙනි අවස්ථාවේදීත් මෙයා 6ක් යනවනේ. ඒ නිසා ඊළඟට 9 ගුණ කරනවා
සෑම අවස්ථාවකම මීටර 6ක් යන නිසා 9 වරක් 6 54යි. එහෙනම් ඇත්තටම මෙයා කඹේ ඇදී යුතු වාර ගන්න මීටර 54යි. පැහැදිලිද හදපු විදිය? 1874ට යමු. 2017 ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා නම් එම වසරේ අගෝස්තු 4 වෙනිදා කවදාද කියලා කියන්න බලන්න කවුද කියන්නේ? වියඟ කියන්නේ. වියඟ अंक थोड़ा सा අංක 3 සෙනසුරාදා. රයිට් අපි බලමු ඒක. 2017 ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා. හරිද? බෝඩ් එකේ හදන්න 2017 ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා. හරිද? ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා. ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා නම් හරි නේද? බ්‍රහස්පතින්දා නම් එම වසරේ අගෝස්තු 4 වෙනිදා කවදාද? ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා නම් අපිට මේක ඕනනම් ආපස්සට අඩු කරගෙන යන්නත් පුළුවන්. 6 බ්‍රහස්පතින්දා නම් හරිද? 6 2017 ඔක්තෝබර් 5 කවද්ද? බ්‍රහස්පතින්දාට පෙර දවස කවද්ද? බදාදා. එතකොට ඔක්තෝබර් 4 අඟහරුවාදා. ඔක්තෝබර් 3 කවද්ද? ඔක්තෝබර් 3 සඳුදා. ඔක්තෝබර් 2 ඉරිදා. ඔක්තෝබර් 1 සෙනසුරාදා. හරි. එහෙනම් ඊළඟට එනවා සැප්තැම්බර් 30. සැප්තැම්බර් 30 කවද්ද? සැප්තැම්බර් 30 සිකුරාදා. සිකුරාදා නම් සැප්තැම්බර් මාසයේ දෙවෙනිදා කවද්ද? සිකුරාදා. 2 සිකුරාදා නම් 1 බ්‍රහස්පතින්දා. 1 බ්‍රහස්පතින්දා නම් අගෝස්තු 31 කවද්ද? අගෝස්තු 31 බදාදා. අගෝස්තු 31 බදාදා නම් අගෝස්තු 31න් අපි ආපස්සට ගියාම එනවා අගෝස්තු 3ක් බදාදා. 3 බදාදා නම් 4 බ්‍රහස්පතින්දා. ඕම හදාගෙන යන්නත් පුළුවන්. හරි. ආපස්සට හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේකේ දින ටික හදාගමු. බ්‍රහස්පතින්දා. හරි නේද? මේක ක්‍රමයක්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඊළඟට පුතේ ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා නම් අපි ඔක්තෝබර් මාසෙට සැප්තැම්බර් මාසෙට දින 30යි අගෝස්තු මාසයේ 4 වෙනිදායින් ගත්තාම 20 අගෝස්තු මාසෙට දින 31ක් තියෙනවානේ. ඒ නිසා 27යි. හරිද? ඊගාවට ඔක්තෝබර් මාසේ 6යි. 6යි 7යි 13න් 3යි එකක් ඉතුරුයි 3යි 2යි 5යි 1යි 6යි. 63 බෙදනවා අපි කීයෙන්ද? 7යි. 7ෙන් බෙදුවාට පස්සේ අපිට එනවා කවද්ද? 7යි. 7 වාරක් 9 63යි. ඉතුරු නැතුව බෙදෙනවා නේද? ඉතුරු නැතුව බෙදෙනවා. 7 වාරක් 9 63යි. 7යි 27ක් නෙවෙයි විතර 28ක් ගන්න ඕනේ. ඒ 4ක් අඩු කරාම 26 නෑ 27යි. 27යි මෙතෙන්ට අපි ගත්තේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා කියලානේ තියෙන්නේ නේද? අගෝස්තු 4 වෙනිදාත් එක්ක එන්නේ. ඒතකොට 6යි 7යි 13යි 1යි 14ක් ගන්න ඕනේ. 14යි එකක් එකතු කර ගන්න ඕනේ. ඒ 4 වෙනිදා දවස හොයන්න ඕනේ. 3යි 2යි 5යි 1යි 6යි. ඒ නිසා අපි බෙදනවා 64 බෙදනවා. එතකොට කීයෙන්ද? 7ෙන් බෙදුවාම
63යි එකක් ඉතුරු වෙනවා. එකක් ඉතුරුයි කියලා කියන්නේ බ්‍රහස්පතින්දා තමයි නේද? එකක් ඉතුරු නම් බ්‍රහස්පති. හරි නේද ඒක? රයිට්. ඒ විදිහට අපිට හදන්න පුළුවන් පුතේ. හරි. අද දවසට පුතේ එතකොට අපි ඔය එක දක්වා කතා කරනවා. ඊළඟට හෙට දවසේදී ඔව් හෙට සාමාන්‍ය විදිහට අපි පන්ති තියමු. හරි. එහෙනම් පරිස්සමෙන් ඉන්න. අයිබෝන් උස්සන්නයි ජෙසුපිටයි දෙපිටයි ගුඩ් නයිට්.